මේකේ කුප්පිය ඇංගියුල ඇත්තටම අද අපේ day 5 නේද? day 5 team. මම හදාගන්නවලු ප්‍රොජෙක්ට් එකක්. CMD එක ඕපන් කරගන්නවා මෙතන ඉඳලා. ඔයාලා දැන් දන්නවා ප්‍රොජෙක්ට් එකක් කොහොමද ක්‍රියේට් කරන්න කියලා. ඔයාලට කියන්න පුළුවන් Angular new project එකක්. ng new project එකේ නම මම කියනවා project එකේ නම day 5. ng new day 5. මම SaaS එක යනවා. තාම අපි server side rendering ඉගෙන ගත්තේ නෑ team. මම no දෙනවා. හරි. project එකක් ඔන්න initialize වෙනවා. ng new day 5 server side rendering මම enable කරගත්තේ නෑ. හරි. ඔයාලත් වැඩේ කරගන්න team. මල්ලි මම පොඩ්ඩක් ස්ප්‍රින්ග් ඉකෝසිස්ටම් එකෙන් ටිකක් එළියට ආවා. මේ දැන් මේ වෙනකන් ජනවාරි ඉඳලා මම පොඩ්ඩක් බ්ලොක් චේන් පැත්තට ඇවිල්ලා තියෙන්නේ. මේ එතකොට මේ වෙනකන් මුලින්ම කියන මේ මම මේකේ කම්පැනි එකක් ගැන අපි වැඩේ ස්ටාර්ට් කරනවා. කියන්න බලන්න ප්‍රොජෙක්ට් එක ඉනිෂියලයිස් කරගත්තද කියලා. මෙන්න මේ data binding වල ලොකු කතා ටිකක් තියෙනවා. මේ තියරි ටිකක් තියෙනවා. මම අර එකපාර කතා කරද්දී දැන් මට ඉගෙන ගන්න දවස්වල එපා වුණා. මම ඔයාලටත් එහෙම වෙයි කියලා හිතලා තමයි පොඩ පොඩ කතා කරන්න ඉතින්. මොකද එක දිගට දවස් දෙකක් විතර data binding කතා කරනවා කියන්නේ එක වැර ඒක එපා වෙනවා. මම ඒකයි ඔය HTTPS HTTP request ගැන සාමාන්‍යයෙන් අපිට කතා කරන්න ඉතින් ටිකක් ඉස්සරහට ඇවිල්ලා මම ඒක මුලින් කතා කරා. මේ ඔය ng4 ගැන එහෙම කතා කරන්නේ නැතුව මම ඒකයි data ටික DOM එකේ මේ ඇපිය කරෙත් නැත්තේ. මොකද ඒ පාර්ට් එක කතා කරලා නැති හින්දා දැන් අද ඒක කතා කරනවා. ඊට පස්සේ ඔයාලා HTTP request එකක් දාලා අර fake API එකට call කරලා data ටික front end එකේ view කරලා බලන්න. මොකද ඒ වගේ පාර්ට් එකක් අපිට මේ වෙන API එකට ඒ කියන්නේ API එකට call කරලා වෙන තැනක තියෙන resource එකට call කරලා එතන data ගෙනල්ලා DOM එකේ appear කරන එක අපිට ඉස්සරහදී කරන්න තියෙන දේවල්. හරි. එහෙනම් කියන්න බලන්න දෙන්නම වැඩේ කරගත්තද ප්‍රොජෙක්ට් එකක් ඉනිෂියලයිස් කරගත්තද? right. නියමයි. ඔන්න එහෙනම් මම මේ ප්‍රොජෙක්ට් එක ඕපන් කරගන්නවා මගේ IntelliJ IDEA එකෙන්. විනාඩියක් දෙන්න. ඔයාලත් ඕපන් කරගන්න ID එකේ.
හරි ඇප්ලිකේෂන් එකනේ. හරි ඉතින් මං ප්‍රොජෙක්ට් එක ඕපන් කරගන්නවා. ඕපන් මගේ E drive එකේ next stack folder එකේ කුප්පිය Angular day 5 ප්‍රොජෙක්ට් එක day 5 ඔන්න වැඩේ හරි. මං කියනවා මේ වින්ඩෝ එකෙන්ම ඕපන් කරගන්න කියලා. ඔයාලා ප්‍රොජෙක්ට් එක ඕපන් කරගන්න. ඊට පස්සේ ප්‍රොජෙක්ට් එක හදාගමු. trust project. ඉතින් ඕපන් කරගත්තද? මම මෙතෙන්ට ඇවිල්ලා ටීම් ප්‍රොජෙක්ට් එකක් රන් කරගන්නවා ng serve command එකෙන්. ඔයාලා ප්‍රොජෙක්ට් එක හරි cd change කරන්න මගේ directory එක day 5. ඔකට මම folder එක ඇතුළට ආවා. මම මෙතන ඉඳලා කියනවා ng serve මගේ ප්‍රොජෙක්ට් එක රන් කරලා දෙන්න කියලා මම කිව්වා. මම මෙතන no කියනවා. ඉතින් මේක පොඩ්ඩක් වැදගත් පාර්ට් එකක් ඈ. මේ එකයි ටයිම් එක දාන්නේ. මේ ඒක හින්දා මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න ඕනි. ඒකේ වේට් එක ඔයාලට ඒ කියන්නේ නැති වෙන්න තමයි පොඩ්ඩක් ඒ පාර්ට් එක එළියට අවිල්ලත් කරන්නේ. මෙන්න මගේ ප්‍රොජෙක්ට් එක රන් වෙනවා. ඔයාලගේ ප්‍රොජෙක්ට් එක රන් වෙනවද බලලා මට කියන්නකෝ. ෆීඩ්බැක් එකක් දෙන්න ඕනි. මට ඒ වගේම තත්පර 30ක් වගේ දෙන්න. රයිට් ටීම්. කියන්න ටීම් ප්‍රොජෙක්ට් එක රන් වෙනවද? තාම ඉනිෂියලයිස් වෙනවද? හරිනේ.
ඉමාස් වගේ ප්‍රශ්නයක් නැතුව ඇති කියලා මං හිතනවා. හරි. දැන් අපි බැලුවොත් එහෙම අපේ ප්‍රොජෙක්ට් එක බූස්ට් අප් වෙද්දිම අපි දන්නවනේ Angular ප්‍රොජෙක්ට් එකක් කොහොම රන් වෙන්නේ කියලා. index.ts එක රන් වෙනවා. එයා uproot කියලා සිලෙක්ටර් එකක් ගෙනල්ලා දාගෙන තියෙනවා මෙතෙන්ටනේ. පේනවද? මේ සිලෙක්ට් එක තියෙන ෆයිල් එක මොකක්ද කියලා බැලුවොත් අනිවාර්යයෙන්ම මෙයා වෙන්න ඕනේ මෙන්න uproot. එහෙනම් මෙන්න මේ app.component.html එක app.component එක තමයි ලෝඩ් වෙන්නේ. මම මෙයාගේ තියෙන දේවල් ඔක්කොම අයින් කරගන්නවා. ඊට පස්සේ h1 එකක් දාගන්නවා. hello day 5. හරි. මම දැන් browser එක නැවත ගිහිල්ලා බැලුවොත් එහෙනම් මෙන්න hello day 5 කියලා තියෙනවා. ඒ කියන්නේ අපේ මෙන්න මේ app.component එක තමයි මේ වෙලාවේ රන් වෙන්නේ. හරි. මම ඒ වගේ මෙයාගේ TypeScript ෆයිල් එකත් ඕපන් කරගෙන තියෙනවා. මට index.html එක අවශ්‍ය වෙන්නේ නැහැ ටීම්. මම මෙන්න මේ මගේ TypeScript එක ස්ප්ලිට් කරගන්නවා right side එකට. මෙන්න TypeScript ෆයිල් එක තියෙනවා. මෙන්න මේ පැත්තේ තියෙනවා මගේ HTML ෆයිල් එක. outlet එක use වෙන්නේ නැල්ලුනේ. හරි. ටීම් අපි අද මුලින්ම කතා කරන්න යන්නේ attribute binding කියලා කතාවක්. attribute binding. ඇත්තටම මම ඔතනින් එන්න යන්නේ ටීම් class binding වලට. attribute එකක් කියන්නේ මොකක්ද ටීම්? අපි මුලින්ම ඕක මතක් කරගෙන ඉමු. ටීම් ඔයාගේ HTML element එකක් describe කරන දෙයක්. ඒ කියන්නේ HTML element එකක් ගැන විස්තර තියෙන තැනක්. දැන් මෙහෙම කිව්වොත් එහෙම ඒ කතාව තේරෙනවද කියන්නේ ඉස්සෙල්ලා? ඇට්‍රිබියුට් එකක් කියන එක නැත්තම් මේ ඇට්‍රිබියුට් බයින්ඩින් කතාව කරන්න බෑ. HTML වලින් අහන්නේ බේසික් මෝල්ට ගිහිල්ලා. හරි තේරුණානේ? දැන් අපි නිකමට දැම්මොත් එහෙම ඇන්කර් ටැග් එකක් දාලා href මොකක් හරි මෙන්න මෙහෙම එකක් දානවා. මෙතන ටීම් මෙන්න මේ href කියන්නේ මොකද්ද? ඇට්‍රිබියුට් එකක්. එතකොට මේ local host 8080 කියන්නේ එයාගේ වැලියු එක. දැන් තව අපිට ඇට්‍රිබියුට් හම්බෙනා මොනවද? id. මේ id කියන්නේ ඇට්‍රිබියුට් එකක්. බලන්න මෙයාගේ මෙන්න මේ එලිමන්ට් එකේ මේ ඇන්කර් ටැග් එක කියන්නේ ඒ කියන්නේ මෙන්න මේ එලිමන්ට් එකේ ටීම් එක්ස්ට්‍රා ඉන්ෆෝමේෂන් තියාගන්න තැනක්. අන්න ඕකට තමයි ඇට්‍රිබියුට් එකක් කියන්නේ. හරි අපි කතා කරන්න යන්නේ ඇට්‍රිබියුට් බයින්ඩින් ගැන්නේ. ටීම් මගේ TypeScript ෆයිල් එකේ තියෙනවා මම ටයිටල් එක අයින් කරලා දාගන්නවා. මෙතන තියෙනවා ටීම් designation නෙවෙයි අපි දාමු behave කියලා. behavior එකක් තියෙනවා. behavior spellings වැරදිලු මං හදාගන්නම්. ඉතින් හදන්න බැයිද? හරි. spellings වැරදි නෙවෙයි කියන්නේ. මෙයා ටීම් තියාගන්නේ string එකක්. මේ string එකට මං assign කරගන්න behavior එක button එකක්. button එක behavior ලු මෙයාගේ තියෙන්නේ. දැන් ටීම් මෙතනදි මං කියනවා button එකක් දාගෙන ඔන්න මගේ බටන් එකේ ටෙක්ස්ට් එක තියෙනවා click me කියලා. හරි. ටීම් මට ඕනි මෙන්න මෙයාට මොකක් හරි ඇට්‍රිබියුට් එකක් dynamically bind කරන්න. dynamically set කරන්න ඕනි. ඔන්න ඕකට අපිට පුළුවන් ටීම් attribute binding use කරන්න. මෙන්න බලන්න property binding වගේම box bracket එකක් දාගත්තා. හැබැයි මම කියනවා ටීම් dot මෙයාගේ තිබ්බේ මොකද්ද behavior
පොඩක් ඉන්න මේ කොපි කරලා දාගන්නවා behavior එක ඔන්න team අලුත් attribute එකක් bind කරගත්තා value එක විදියට දාගන්න කියනවා සමා වෙන්න අපි මෙතන attribute එක විදියට දාගන්න මෙන්න මෙයාව එයාගේ value එක විදියට මම තියාගන්නවා behavior ඔන්න team attribute binding බලන්න attribute එක මොකද්ද මෙන්න මගේ attribute එක button එතකොට මම දැන් මෙතන TypeScript එක change කරොත් මොකද වෙන්නේ ඒකත් අනුව මෙයා change වෙනවා අපිට ඔන්න ඔය වගේ attribute bind කරන්න පුළුවන් team වැඩි තේරුණාද කියන්නේ මේ mic එකේ wire එක පැටලෙනවා පොඩ්ඩක් වැඩි තේරුණාද කියන්නේ මම ඕක නෙමෙයි අත්‍තරම කතා කරන්නේ උතන class binding කතාව අපි usage එක බලමු ඉස්සරහට තේරුණානේ හරි ටීම් ඕක නම් try කරන්න ඕනේ මම මෙහෙ ඔන්න ටීම් මම දැන් class binding වලට එන්න යන්නේ මේ one way data binding එක ටීම් class binding කියන්නේ මෙන්න මේවයි කතාවක් මට ඕනි මෙයාට class එකක් bind කරගන්න TypeScript file එකෙන් ගෙනල්ලා ඔන්න බලන්නකෝ මම ටීම් open කරගන්නවා මෙයාගේ CSS file එකත් මම මේකේ කියනවා දැන් CSS ලියනවා නම් එලිමන්ට් එකකට අපිට අනිවාර්යෙන් මෙයාට ක්ලාස් එකක් තියෙන්න ඕනි. මම කියනවා ටීම් ක්ලාස් එක ඩිරෙක්ට් ඔය විදියට දාගන්න එපා. මම කියනවා මෙන්න මෙහෙම දෙයක්. box bracket එකක් දාලා ක්ලාස් එකක් bind කරන්න යන්නේ. active මෙයාගේ ක්ලාස් එක සෙට් වෙන්න ඕනි is active කියලා. බටන් එක ක්ලික් කරොත් මෙයාගේ ක්ලාස් එක සෙට් වෙන්න ඕනි is active කියලා. is active කියලා එකක් කොහෙන්ද දැන් ගන්නෙ? මෙන්න ටීම් බලන්න. ඕකත් අපිට dynamically change කරන්න පුළුවන්. ඔන්න බලන්න is active variable එකක් හදාගන්නවා මෙයාගේ තියාගන්න boolean එකක් මම ආයෙ explain කරන්නම් මේක true තියන්න කියලා මම කියනවා ටීම් ඊට පස්සේ මම CSS file එකට ඇවිල්ලා කියනවා class එක is active නම් class එක active ටීම් active එක true නම් background color එක set කරන්න මෙන්න මේ color එකට දැක්ක ටීම් class එක මොකද්ද මෙයාගේ active class එකක් bind කරා ඒ වගේම මේ class එක ඇත්තටම මෙතන bind වෙලා තියෙන්න ඕනද මෙන්න මේ is active කියන variable එකේ value එක මෙන්න මෙයාගේ true කරොත් මොකද වෙන්නේ මෙයා class එක active එහෙනම් මෙන්න මේ CSS එක ඔය element එකට activate වෙනවා ටීම් ඔය element එකට apply වෙනවා මම මෙතන false කරොත් මෙන්න මේ CSS එක apply වෙන්නේ නැහැ හේතුව තමයි මේ class එක එතනින් ගැලවිලා යනවා ඒ කියන්නේ අපිට HTML එක තියෙන දේවල් මොනවද කරන්න පුළුවන් dynamically change කරන්න පුළුවන් classes වගේ දේවලු අපි ඔව JavaScript එකත් කරා හැබැයි අන්න අපි ඒ වගේ වෙලාවට use කරනවා මොනවද class binding කියන data binding option එක අපි use කරනවා මේක ආවේ කොහොමද මේක වැරදීමක් ඔන්න ටීම් මම යනවා මගේ browser එකට ඔන්න රීෆ්‍රෙෂ් කරා දැන් තියෙන්නේ බටන් එක ක්ලික් කරාට චේන්ජ් වෙන්නේ නැහැ ටීම් අපිට එහෙනම් ඉවෙන්ට් බයින්ඩ් එකක් වගේ දාලා අර පැත්තේ දේවල් ඩයිනමිකලි චේන්ජ් කරන්න වෙනවා මෙන්න
අර බ්ලූ කලර් එක තියෙන්නේ මම ටීම් දැන් ගිහිල්ලා මෙතන ෆෝල්ස් කරනවා. ඔන්න ටීම් බලන්න වැඩේ. මෙතන අර CSS එක ඇප්ලයි වෙන්නේ නැහැ. දැන් මෙහෙම හිතන්නකෝ. ඔයා මොකක් හරි ඩේටාබේස් එකක් පැත්තෙන් ඩේටා ටිකක් ගේනවා. ඔය ගේන ඩේටා ටික දිහා බලලා ඔයාට ඩිසයිඩ් කරන්න වෙනවා මේ එලිමන්ට් එකේ කලර් එක මොන හරි ස්ටයිල් එකක් ඩිසයිඩ් කරන්න වෙනවා. අන්න ඒ වගේ තැනක ඔයාට යූස් කරන්න පුළුවන් මෙන්න මේ ක්ලාස් බයින්ඩින් කියන ඩේටා බයින්ඩින් ඔප්ෂන් එක. one way data binding option එක. වැඩි තේරුණාද? try කරලා බලන්න ඔය පැත්තෙන් පොඩ්ඩක්. තප්පර 30ක් වගේ දෙන්නම්. ක්ලාස් එක අපිට ඩිසයිඩ් කරන්න පුළුවන් නේ. අපි ස්ටයිල් කොහොමද බයින්ඩ් කරන්න කියලා බලමු ඊළඟට. නෑ මල්ලි. ඔයාට ඕන ස්ට්‍රින්ග් එකක් වගේ තියලා එහෙම ගන්නත් පුළුවන්. නැත්නම් ඔයාට ලොජික් එකක් මේ ලොජික් එකක් හදා ගන්නත් පුළුවන්. ඒත් ඉතින් බූලියන් එකක් එන්නේ. මල්ලි දැන් මෙහෙම හිතන්නකෝ. මම පොඩි එක්සැම්පල් එකක් ගන්න. ඔයාට මෙහෙම කියන්න පුළුවන්. active ඔහම ඉන්න. මට එක්සැම්පල් එකක් හදාගන්න. මම කියනවා බටන් එකේ ක්ලාස් කියලා වේරියබල් එකක් හදාගෙන පිසන් බලාගන්න. මේකේ තියාගන්නේ ස්ට්‍රින්ග්. ඒෂන් එහෙමනේ දාන්නේ. ටෙක්ස්ට් එක ඇක්ටිව්. ඊට පස්සේ මං කියනවා කෙලින්ම ක්ලාස් එකට අසයින් කරගන්න
බටන් ක්ලාස් එක. දැන් මෙතන දේවල් ගොඩාක් තියෙනවා නම් ඔයාට මේ ඩේටාබේස් එකෙන් පැත්තේ එන්නේ මොකද්ද ටෙක්ස්ට් එක? ඒක අසයින් කරගන්න ක්ලාස් එකට. දැන් අපි හිතමු මේ පැත්තේ අපි ඩේටාබේස් එක මොකක් හරි ක්ලාසස් ටිකක් තියලා තියෙනවා. හරිද? ක්ලාසස් ටික දිහා බලලා ඒ එන ටෙක්ස්ට් එක මෙන්න මෙතෙන්ට අසයින් කරගන්න. එතකොට මේ ඒ එන ටෙක්ස්ට් එක මොකද කරගන්නේ? මෙයා අසයින් කරගන්නවා මෙන්න මේ ක්ලාස් එක විදියට. මේ දැක්කද? වැඩි හරි. හේෂන් හරි නේද? ක්ලියර් නේද? බූලියන් විතරක් නෙමෙයි ඔයාලට තියාගන්න පුළුවන් ඕන දෙයක්. ක්ලියර්. නියමයි. එහෙනම් ඔන්න අපි ඊළඟට කතා කරන්න යන්නේ ස්ටයිල් බයින්ඩින් කියලා කතාවක් ගැන. මම ටීම් මේ බටන් එකේ මෙහෙම දෙයක් කරනවා. මට ඕනි මේකේ ෆොන්ට් සයිස් එක චේන්ජ් කරන්න. මම හදා ගන්නවා මෙන්න මේ පැත්තේ ෆොන්ට් සයිස් එකක්. මේක මම තියාගන්නේ ස්ට්‍රිං විදියට. මම මේක තියන්න කියනවා පික්සල් 60ක විතර. හරි ඔන්න පික්සල් 60ක. මම බටන් එකේ ඔන්න දැන් තමා ස්ටයිල් බයින්ඩින් එකක් කරගන්න හදන්නේ. බලන්න කරන විදිය ස්ටයිල් මේකේ ඔයාට බලන්න ෆොන්ට් ෆැමිලි එක චේන්ජ් කරන්න පුළුවන්. මේ මම කියන ෆොන්ට් සයිස් එක ගන්න. මම මෙතෙන්ට ගෙනත් දාගන්න කියනවා ෆොන්ට් සයිස් කියන වේරියබල් එකේ වැලියු එක. බලන්න TypeScript ෆයිල් එකේ තියෙන අර ෆොන්ට් සයිස් කියන වේරියබල් එකේ වැලියු එක මම මෙතෙන්ට සෙට් කරගන්නේ. තේරුණාද වැඩේ? මම බ්‍රවුසර් එකට ගිහින් බැලුවොත් එහෙම මෙන්න ෆොන්ට් සයිස් එක චේන්ජ් වෙලා තියෙනවා. එහෙනම් බලන්න මම මෙතන දැන් 10 කරොත් ඒක චේන්ජ් වෙන්න ඕනේ. එතන මැජික් එකක් නැහැ කොහොමත් ඔයාලා දන්නවා ඒක. මෙන්න බලන්න චේන්ජ් වෙලා තියෙනවා. හරි. ඕකට අපි කියනවා ස්ටයිල් බයින්ඩින් කියලා. වැඩේ තේරුණාද? ටීම් අද හරි ෂෝට් සෙෂන් එකක් යන්නේ. මේ ටික ඉවර කරලා දාගන්න. මේ කියන්නේ මේ ඇත්තටම මගේ මිස්ටේක් එකකින් හින්දා මේක try කරලා බලන්න. මේ ඔයාලට සැටර්ඩේ එන්න බෑනේ. කැම්පස් ඉන්නලා. සැටර්ඩේ යුනිවර්සිටි තියෙනවනේ. දැනට පුළුවන්. හරි. එහෙනම් මේ සතියේ සැටර්ඩේ රෙඩි වෙන්න. මොකද නෙක්ස්ට් ට්‍රැක් එක ගැලවිලා ආයේ මන්ඩේ වලට ආවා. මේ ඒක ලොකු ප්‍රශ්න ටිකක් වුණා. මේ ඉමාච් එතකොට ඔන්න මන්ඩේ තියෙන්නේ. මේ ප්‍රශ්න ටිකක් ආවා මේ මං ෂෙඩියුල් එක මාරු කරපු හින්දා. කොහොමද ඔයාලට දවස් 3ක් යන්න වෙනවා. අපි එහෙනම් Angular වෙනම ප්‍රොජෙක්ට් එකක් යන්නේ මේ mean stack එකෙන් මේ full stack application එකක් යන්නේ. ඊළඟට කෙලින්ම Node.js වලට එනවා. Node.js MongoDB ටික කතා කරනවා. ඔය shell command ටික අන්නේ දේවල් ටික MongoDB ඔය තියෙන command ටික queries ටික ගැන කතා කරලා කෙලින්ම එනවා full stack project එකකට. හරි ස්ටයිල් බයින්ඩින් ගැන අපි කතා කරා. ඊළඟට අපි කතා කරන්න යනවා ටෙම්ප්ලේට් රෙෆරන්ස් වේරියබල් කියලා කතාවක් ගැන. ටෙම්ප්ලේට් රෙෆරන්ස් වේරියබල් මුලදී අපිට අහු වුණා. හැබැයි ඕක ගැන අපි කතා කරේ නෑනේ. හරි.
මම මේක හදාගන්නම් මෙන්න මේ විදිහට input field එකක් විදිහට හදාගන්නම්. මේ ටික ඔක්කොම අයින් කරගන්නවා. මම හදාගන්නවා ටීම් input field එකක්. මෙයාගේ type එක text. මට name එකකුයි ID එකකුයි අවශ්‍ය වෙන්නේ නැහැ ටීම්. ඕනනම් placeholder එකක් තියාගමු. placeholder එකේ value එක විදිහට මම තියාගන්නම් input anything කියලා. මොනවා හරි දෙයක් input ගන්න. කැමති දෙයක් input ගන්න කියලා කිව්වා. තව මම බටන් එකකුත් හදාගන්නම්. අපිට බටන් එකක් ඕනි වෙන්නේ නැහැ ටීම්. හරි. මේ පැත්තේ මම දැන් කරන්න හදන ටීම් මේකේ print මොනවා හරි text එකක් input කරොත් ඒ කියන්නේ මෙන්න මේ input field එකේ මොනවා හරි දෙයක් enter කරොත් enter කළ key එක අප් වෙද්දී අපේ console එකේ print වෙන. අපි ඔක් කලින් දවසේ try කරානේ. මුලින්ම අර data binding කතා කරද්දී මට ඕක කරන්න පුළුවන් මෙහෙම. ඔන්න මම ඕකේ ඔය behavior එක අර data ටික console එකේ write වෙන behavior එක හදා ගන්නවා method එකක්. මුලින්ම හදා ගන්නවා variable එකක් input value empty string එකක් තියාගන්නවා. අපි TypeScript නේ use කරන්නේ. අපි මේකට value එක ওই විදිහට define කරලා තියමු මේ type එකෙන් එන්නේ කියලා. හරි. ඊට පස්සේ මම print data කියලා variable එකක් හදාගන්නවා. සමාන වෙන method එකක්. මම මෙතෙන්ට කියනවා මොනවා හරි value එකක් එවන්න. මේ value එක any type එකකින් තියන්නත් පුළුවන්. ඔව් any type එකකින් තියාගමුකෝ. any මම මෙතන log එකක් දාලා කියනවා මේ එන value එක print කරලා දෙන්න. හරි. ඔන්න ටීම් දැන් තමයි වැඩේ තියෙන්නේ. මේ field එකේ input කරන දේවල් බලාගෙන ඉන්න ඕනි. ඊට පස්සේ key එක up වෙද්දි මොකද්ද වෙන්න ඕනේ? අපේ මෙන්න මේ පැත්තට key එක up වෙද්දි මෙන්න මේ අපේ TypeScript file එකට මේ data ටික එවන්න ඕනි. අපිට use කරන්න පුළුවන් binding එකක් තියෙනවා. one way data binding එකක්. මම කතා කළා පළවෙනි දවසේ. කියන්නකෝ බලන්න මොකද්ද කියලා. event binding නේ නියමයි. මතකයිනේ තියරි එහෙම. හරි මම කියනවා එහෙනම් ඔන්න key up එකක් දාගන්න. key එක up වෙන හැම වෙලාවෙකම print data කියන method එක ඔයා invoke කරන්න. දැන් value එක යවන්නලු. team මේකේ value ටික කවුරුත් reference කරගෙන නැහනේ. අන්න team අපිට template reference variable අවශ්‍ය වෙන වෙලාව අපි ඕක define කරන්න team hash එකක් එක්ක. මම කියනවා input reference මෙයාගේ නම. ඒ කියන්නේ team ඔය template reference variable එකක් කියන්නේ ඔයාගේ HTML එක ඇතුලේ Angular වල අපිට දීලා තියෙන feature එකක්. ඔයාගේ HTML document එක ඇතුලේ තියෙන HTML element එකක් මෙයාට පුළුවන් reference කරන් ඉන්න. මේකේ තියෙන හැමදේම මෙයා ගාව තියෙනවා. හැමදේම මෙයා ගාව තියෙනවා. දැන් ඒක මතක තියාගන්න. ඔන්න බලන්න එහෙනම් එයාගේ value එක කොහොමද ගන්න කියලා. අපි දන්නවා මෙයා ගාව value එක තියෙනවා මොනවද මෙන්න මේ input field එකෙන් input කරන්න කියලා. මම එහෙනම් කියනවා input reference කියන variable එක ගන්න. බලන්න කොච්චර දේවල් එයාගේ තියෙනවද කියලා. module IDs මේ ගොඩාක් දේවල් තියෙනවා නේ. styles පව access කරන්න පුළුවන් අපිට. මට දැන් value එක ඕනේ. ඔන්න මම value එක යවුවා ටීම්. දැන් ටීම් මම browser එකට ගිහිල්ලා open කරගන්නවා මගේ inspect element එක. ඊට පස්සේ මම console එකට console එක open කරගන්නවා. මේ දේවල් ටික clear කරගන්නවා. ඊට පස්සේ ඔන්න මම button එක press කරා. අතෑරියා. මෙන්න බලන්න 5යි කියලා print වුණා. තාම ආවේ නෑ නේද? මම ඔන්න දැන් එක අතෑරියා. මෙන්න team data ටික ඔක්කොම මොකද උනේ? මේ පැත්තට ආවා. ඒ අර button එක අතෑරියාම එන behavior එක එන්නේ මෙතනින් ඈ. අපේ event binding අපි use කරලා තියෙනවනේ. එතන අපි key up කරලා තියෙන්නේ. ඔයාට ඕන කියන්න පුළුවන් key up dot enter. දැන් enter එක අතහැරපුවාම මේක වෙන්නේ.
මොකක්ද අනේ දැන් හරි. ඔන්න ටීම් එක කිසිම රිසල්ට් එකක් නැහැ නේ. මම එන්ටර් එක ප්‍රෙස් කරනවා. මෙන්න ටීම් ඔක්කොම data ටික මෙතනින් print වෙනවා. හරි. ඔය වගේ ගොඩාක් තියෙනවා මෙතන event bind කරන්න පුළුවන් ways. ඔයාට තව මේ පේනවද alt එක backspace එක press කරපුවාම control delete එතකොට control එකත් එක තව මොනවා හරි button වලට එකතු කරන්න ඕන නම් ඒවයි කරන්න පුළුවන් dot එක escape key එක ඔය වගේ ගොඩාක් තියෙනවා ටීම් try කරලා බලන්න free වෙලාවක හරි ඔන්න අපි එහෙනම් try කරා template preference variable ගැන template preference variable එක කියන්නේ මොකද්ද ඔයාගේ HTML එකේ තියෙන element එකක් reference කරගෙන ඉන්න පුළුවන් variable එකක් මේ element එකේ තියෙන හැම දෙයක්ම මෙයා ගාව තියෙනවා styles මට හරියට මතක නැහැ පොඩ්ඩක් බලමු මේ ඔන්න මම styles ටික ගත්තේ පාස් කරේ අපි බලමු style does not run HTML input element it style 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 නේ සමා වෙන්න හරි ඔන්න කීයක අතහැරියා පේනවද එයාගේ තියෙන මේ align items හැම දෙයක්ම අපිට access කරන්න පුළුවන් නේ අපිට ඕවා ටිකක් ඉස්සරහට වැදගත් වෙයි ටීම් පොඩ්ඩක් ඒ නිසා බලාගන්න මේ font size හැම දෙයක්ම මෙතන තියෙන හැම style එකක්ම අපිට access කරගන්න පුළුවන් style dot මට ඒක මතක නෑ අපි පොඩ්ඩක් බලමු ඒක ඉස්සරහට බලමු project develop කරද්දී බලමු මතක තියාගන්න මේ input preference කියන එකෙන් ඒ කියන්නේ මෙන්න මේ template variable එකෙන් ඔයාට value එක විතරක් නෙවෙයි element එකට අදාළ හැම දෙයක්ම වගේ මෙතනින් එයා reference කරගෙන ඉන්නවා කියන idea එක පොඩ්ඩක් තියාගන්න ඒක වැදගත් හරි ඔන්න මම ඔයාලා try කරලා බලන්න code එක ගහලා බලන්න අපි ඊළඟට කතා කරමු structural binding එතන මන් directory වල එකක් වගේ කතා කරනවා අද කොහොමද දෙයක් ඔය කතා වෙනවා තව පොඩ්ඩයි තියෙන්නේ modules part එක record කළා මන් නැත්තම් එවන්නද ඔයාලට ඒක හරියන්නේ නැහැ දැන් lazy loading part එකත් කතා කරගන්න තියෙනවා ඊට පස්සේ ඕක දාගෙන ඉවරලා මට කියන්න
මල්ලි අපලෝ ග්‍රාෆ් කිවල් වගේ යස් කරද්දී ආපු කේසයක්ද? හරි ඇංගියුලර් එක යූස් කරද්දී ආපු කේසයක් ගොඩක් එන්නේ ඒ වගේ වෙලාවට. හරි ඔත්තන ඔබ්සර්වබල් කියන එක RxJS ඔබ්සර්වබල් කියන ටයිප් එකෙන්. එතකොට අරයා අපලෝ query object එකක්. තව ගත්තොත් එහෙම ඔබ්සර්වබල් කියන කෙනා contains data stream එකක් කරන්නේ. අරයත් එහෙමයි හැබැයි මේ value change වෙන විදිහට මේ ඔතන ඔබ්සර්වබල් එකේ අපිට එක්ස්ට්‍රා මෙතඩ්ස් එහෙම දෙන්නේ නැහැ නේ මතක හැටියට. එතකොට අතන තියෙනවා මේ refresh fetch more වගේ ඒවා තියෙනවා. start polling හරි ඔන්න මොකක් හරි එකක් තියෙනවා මට මතක හැටියට. අරක use case එක බැලුවොත් එහෙම ඔයාට ඔබ්සර්වබල් කියන එක ඕනම async තැනක තියන්න පුළුවන්. use කරන්න පුළුවන්. එතකොට අර create query result කියන එක මල්ලි ඔයාට පුළුවන් මේ ඔය GraphQL වල query result වලදී තමයි ඒක use කරන්නේ. ඔය දෙකම subscription ඕනේ නේද? ඒ මොකක් හරි කතාවක් තියෙනවා නේද? දෙකටම ඕනි මට මතක හැටියට. ඔයාලට මොකද්ද මෙතන දැනගන්න ඕනේ හරියටම කතාව කියන මට නැත්තම් මේක හරියට ආන්සර් එක දෙන්න බෑ. මට තේරෙන්නේ නැහැ වහන එක. මේ දෙක use කරේයි කියලාද අහන්නේ? කෝඩ් එක පොඩ්ඩක් රිෆර් කරනවා විනාඩියක් දෙන්න මට. ඔගේ තියනවා නේද fetch use observable use කරලා තියෙනවා back end එකෙන් data asynchronously fetch කරගන්න. අර තියනවා නේද force sync boolean observable connected කියලා අර මේ angular bracket එක ඇතුලේ දාලා function එකක් තියෙන්නේ. එතන use කරලා තියෙන observable we can data asynchronously sync async කියන එකේ වෙනස තේරෙනවනේ දන්නවනේ. හරි. එතන අර HTTP client get කියන එකෙන් return කරන්නේ මොකද්ද මල්ලි? observable නේද? ඔකෙන් return කරන observable. එතකොට එයා allow කරලා දෙනවා subscribe කරන්න result එක ඒ වගේම data වලට react කරන්න. errors වලට එන්නේ errors ටික manage කරගන්න අන්න ඔය වගේ දේවල් වලට. තව මේ code එකේ create query result කියන එක පැත්තට ගියොත් මල්ලි ඔකේ තියෙනවා නේද this dot connected query equal this dot fetch කියලා. එතන කියන්නේ ඉන්න කෝඩ් එක පල්ලට පොඩක් බලන්න ඕනේ මොකද කරලා තියෙන්නේ කියලා.
මල්ලි මම මේක හරියටම කෝඩ් එක පොඩ්ඩක් රිෆර් කරලා ආන්සර් එකක් දෙන්නද? හදිස්සිය කියවන්න බෑ. මේ කවුද ගැහුවේ මේ කෝඩ් එක? කවුද මල්ලි මේක ඉම්ප්ලිමන්ට් කරේ? මට පොඩි ඩවුට් එකක් තියෙනවා ඒකයි. ඔයාද? GitHub එකෙන් ගත්තේ. මට පොඩ රෙපෝ එකත් එක්කම දාන්න මල්ලි. මේ මම පොඩ බල්ලා කියන්නම් ඒක නම් ඈ. මම සමහර තැන් තියෙන ඊට වඩා හොඳ සොලියුෂන් තියෙනවා. ෆුල් මේක රීඩ් ගන්න එක. ඒ කියන්නේ ඕක දැන් චේන් එකක් වගේනේ. මේ එතකොට බලන්න වෙනවා සම්පූර්ණ. ප්‍රැක්ටිස් පාරක් දාන්න. හරි. මට පොඩක් ඔකට රෙපෝ එක දාලා තියන්න. මම බල්ලා කියන්න. රිෆර් ගන්න නැතුව කියන්න අමාරුයි. හරි. අපි ටීම් ටෙම්ප්ලේට් රෙෆරන්ස් වේරියබල් ගැන කතා කරා. අපි ඊළඟට කතා කරන්න යන්නේ ස්ට්‍රක්චරල් බයින්ඩින් ගැන කතා කරන්න යන්නේ. ස්ට්‍රක්චරල් බයින්ඩින් ගැන. ස්ට්‍රක්චරල් බයින්ඩින් මේක මම අයින් කරලා දාගන්නම්. ටීම් මෙතනදී අපිට මෙන්න මේ ස්ට්‍රක්චරල් බයින්ඩින් කතා කරද්දී අපිට තව දෙයක් ගැන කතා කරන්න තියෙනවා. ඒක ඉස්සරහදී වෙනම ටොපික් එකක් විදිහට ලොකු කතාවක් තියෙන දෙයක්. ඒකට අපි කියනවා ඩිරෙක්ටරිව්ස් කියලා කියනවා. ඩිරෙක්ටරිව්ස්. ඕවා එක එක පර්පසස් වලට අපිට එක එක තැන්වල යූස් කරන්න වෙනවා. මෙතන තියෙනවා ටීම් ng if කියලා එකක්. ඒ කියන්නේ ඔයාලා අර සාමාන්‍යයෙන් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් වලදී යූස් කරන if අන්න ඒ වගේ ටිකක් වැඩ කරන කෙනෙක් මෙයා. අපි ඒ වගේම තව තියෙනවා ටීම් ng4 කියලා එකක් තියෙනවා. ng4 හරියට නිකන් ඔයාලා යූස් කරන අර ඉටරේට් කරන්න ඉටරේෂන් වලට යූස් කරන for loop එකක් වගේ. පොඩි වෙනස්කම් තියෙනවා. ඒ වගේ මෙයා වැඩ කරන්නේ. එතකොට මම මෙතනදී මෙන්න මේ ng if කියන එක මෙතෙන්ට ඇදලා ගන්නවා මෙන්න මේ ස්ට්‍රක්චරල් බයින්ඩින් කතාව කතා කරන්න. හරි. මෙහෙම හිතන්නකෝ. මට ඕනි වෙනවා මම බටන් එකක් හදා ගන්නම්කෝ. මට බටන් එකක් මේ වැඩේට ඕනි වෙනවා. බටන් එකේ ටෙක්ස්ට් එකක් තියෙනවා show and hide කියලා. horizontal row එකක් දානවා. මම ඊට පස්සේ මෙතන මෙහෙම දෙයක් කරනවා. ස්ටේට් කියලා වේරියබල් එකක් හදා ගන්නවා. මෙතන මම මැනේජ් කරන්නේ බූලියන් එකක් ඈ. බූලියන් මෙයා තියාගන්නේ ඉනිෂියලි මෙයා true කියන වැලියු එකේ තියෙන්නේ. හරි. ඊට පස්සේ මෙතන දැන් මෙතඩ් එකක් තියෙනවා. මේ මෙතඩ් එක ටීම් hide show. මං කියනවා මෙතෙන්ට ඉන්වෝක් වුණොත් මෙන්න මෙහෙම දෙයක් කරන්න කියලා. s out එකක් දාන්න නෙවෙයි අපි කියමු this dot state එක false ගන්න. හරි. මට පුළුවන් නේද මෙන්න මේ මෙතඩ් එකේ යූස් කරලා දැන් මෙන්න මෙයාගේ data එක change කරන්න. කොහොමද කරන්නේ? මම යූස් කරන මේ බටන් එකට event binding එකක්
මේකේ ක්ලික් ඉවෙන්ට් එකක් දාගන්නේ ක්ලික් කරොත් hide show කියන මෙතඩ් එක ඉන්වෝක් වෙන්න. ඔච්චරයි. මම ටීම් div element එකක් හදාගන්නවා. ඊට පස්සේ මෙයාගේ CSS ෆයිල් එකට ගිහිල්ලා කියනවා මේක අයින් කරලා දාගමු අපිට අවශ්‍ය වෙන්නේ නැහැනේ. ඔන්න div element එක අල්ලගන්න. element select එකක් div element එකෙන් div element එක අල්ලගන්න. එයාගේ width එකට තියන්න pixel 150ක්. height එක තියන්න pixel 150ක්. background color එක තියාගන්න blue. ඔන්න හරි. මම ගියොත් එහෙම මගේ user interface එකට බලන්න මෙන්න මේ වගේ window එකක් පොඩක් ඉන්න මේක රෙන්ඩර් වුන්නේ නැහැ. හරි. ක්ලික් කරාට කිසි දෙයක් වෙන්නේ නැහනේ. ක්ලික් කරාට කිසි දෙයක් වෙන්නේ නැහනේ. ඇයි ඒ? ඉතින් මට එහෙනම් මෙතන මෙහෙම දෙයක් කරන්න වෙනවනේ. එක්කෝ මෙන්න මෙයාගේ ක්ලාස් එකක් දාලා ඒ ක්ලාස් එකට CSS එක ලියලා දැන් මෙන්න මේ විදියට ක්ලාස් එකක් දාලා ක්ලාස් එකට මං CSS එක ලියනවා ක්ලාස් එක අපි දාගමු show ඊට පස්සේ CSS එක මං ලියලා තියෙනවා show කියන ක්ලාස් එකට මම ගියොත් එහෙම ඔන්න view වෙනවා මට team මෙතන ක්ලාස් එක dynamically ගලවලා අයින් කරන්න වෙනවනේ මේක hide කරනවා නම් ඔන්න ඔය වගේ දෙයක් කරන්න පුළුවන් මේ වගේ දෙයක් කරන්න පුළුවන් ඔහොම නෙවෙයි team අපිට Angular දීලා තියෙනවා මොනවා හරි user interface එකක් condition එකක් මත depend වෙලා show and hide කරන්න option එකක් ඔන්න ඕකට කියනවා team අපි ngif එකක් කියලා ngif තේරෙනවද ඇයි ngif එක එන්නේ කියලා ඔයාට පුළුවන් user interface එකක් මොනව කරන්නද මොකක් හරි දෙයක් මත පදනම් වෙලා ඒක view කරනවද hide කරලා තියනවද කියලා decide කරන්න තේරුණාද තේරුම් නැත්තම් අහන්න මොකක් හරි condition එකක් මත පදනම් වෙලා මොනවා හරි තියෙන data එකක් මත base වෙලා ඒක view කරනවද hide කරලා තියනවද කියලා decide කරන්න තව මොනවද කරන්න පුළුවන් හේෂා මම මෙතනදී කියන්නේ ඒක මම directives වෙනම කතා කරන්න තියෙනවා මම එතනදී කියන එක ඔයා මේ ඉන්ටර්නලි වෙන දේ ගැනද මල්ලි කතා කරන්නේ හේෂාන් නැත්තම් තව මේ ngif එකේ usage එකක් තියෙනවා කියලාද මම නම් use කරලා තියෙන ඒකට විතරයි sorry මට මොනවද මිස් වෙලා තියෙනවද දන්නේ මම ගොඩක් අපිට ඒ වගේ දෙයක් කරගන්න පුළුවන් හැබැයි අපිට ඊට වඩා හොඳ සොලියුෂන් තියෙනවා මම නෑ ඔයාගේ හරි හිතපිදී හරි එහෙම කරන්න පුළුවන් ඒ වගේ දෙයක් කරන්න පුළුවන් ඒත් ඉතින් මල්ලි view කරනවා වගේ දෙයක් view element එකක් view hide කරනවා වගේ එකක් නේද තියෙන්නේ ඒත් ඉතින් element එක view hide කරනවා වගේ දෙයක් නේද තියෙන්නේ හරි මෙහෙම බලමු අපි මේ කතාව කතා කරලා ඔතෙන් එමු ඔය ඩිස්කෂන් එකට ටීම් මට මෙහෙම කරන්න ඕනේ නෑ තව දුරටත් මම කියනවා ටීම් ඔන්න බලන්න ngif එකක් use කරන්න කොහොමද කියලා asterisk symbol එක දානවා ngif team මෙන්න
Angular common package එකෙන් ලුවෙන්නේ import කරගන්න ඕනි. දැන් මෙතෙන්ට import වෙයි ඔන්න බලන්න. මෙන්න ටීම් ng if import වුණා. වෙන package එකකින් එන්නේ ඒ කියන්නේ අවශ්‍ය නැති දේවල් ටීම් මෙතන load කරලා තියාගන්න නෑ මෙයා. මොකද මේ Angular කියන්නේ මං කිව්වා fully complete වුණ framework එකක්. ලොකු bundle වෙච්ච framework එකක්. ඔය හැමදේම load කරගත්තොත් අපිට මේකේ හොඳ performance එකක් ගන්න බෑනේ. ඒ නිසා ඕන නැති දේවල් මෙතන නෑ. අපි අර Java එහෙම use කරන්නේ සමහර දේවල් import කරගන්නේ. දැන් scan එක ගද්දි අපි scan එක වෙනම import කරගන්නවානේ. ඒ වගේ බලන්න import කරගත්තා කොහෙටද? මට දැන් ngif එක ඕනි මගේ app component.html එකට. මං එයාගේ TypeScript එකට මෙන්න import කරගෙන තියෙන ngif එක එන්නේ කොහෙන්ද මෙයා? Angular වල common කියන package එක ඇතුලෙන් එන්නේ. හරි. එහෙනම් ටීම් ඔන්න මං කියනවා මොකක් දැන් ngif එක ගත්තා. ngif එක මොකටද ගන්නෙ? ඔයාගේ තියෙන එලිමන්ට් එකක් show කරන්න, ඒ කියන්නේ add කරන්න, එහෙම නැත්නම් remove කරලා දාන්න DOM එකෙන්. ඔන්න show and hide නෙවෙයි කතාව. එලිමන්ට් එකක් ඔයාට add කරන්න පුළුවන්. එහෙම නැත්නම් DOM එකෙන් remove කරලම දාන්න පුළුවන්. DOM එකෙන් remove කරලම දාන්න පුළුවන්. ඔන්න බලන්න මම දැන් කියනවා ඔයා මෙන්න මේ state එක මත base වෙලා මොකද කරන්න කියන්නේ? මේ එලිමන්ට් එක පෙන්නනවද නැද්ද කියලා decide කරන්න. මම මෙතන class එක නැවත team div එකට දාගන්නවා. මම යනවා මගේ browser එකට. ඔන්න බලන්න. load උන්නේ නැහැ. load වෙනවා පොඩකින්. පොඩි වෙලාවක් යයි. හරි වෙන package එක තියෙන ගන්න load වෙන්නේ. ඒකයි. ඔව්. එලිමන්ට් එක show and hide වෙන එකක් නේද වෙන්නේ. ඒ කියන්නේ DOM එකෙන් add වෙනවා හෝ remove වෙන එකක් නේද ඔයා ඔය කියන කතාවෙත් වෙන්නේ. මේ මොකද මේ? මේ නම් මගේ මැෂින් එකේ ස්ලෝ වෙලා තියෙන්නේ. හරි. මෙන්න show වුණා. බටන් එක ක්ලික් කරපු ගමන් මොකද උනේ? hide වුණානේ. ටීම් දැන් මාර ප්‍රශ්නේ ආයි show වෙන්නේ නැහැ. මොකද්ද කරන්න පුළුවන්? මම ටීම් මෙතන දැන් බලන්න false වුණා. මට if condition එකක් දාලා ඕනනම් ඇතුලේ check කරන්න පුළුවන්. if state එක equals නම් true වලට මොකද කරන්න කියන්නේ? ඇතුළට එන්න this dot state එකට assign කරගන්න මොකද්ද false කියලා. එහෙම නැත්තම් අන්න else එකක්. මම මෙතනදී කියනවා this dot state එකට assign කරගන්න true. වැඩේ හරි. ඔන්න ටීම් මම යනවා මගේ browser එකට. වෙන්න වැඩ කරනවා. ඔය මුකුත් ඕනේ නැහැ ටීම්. ඔයාලට එක line එකකින් කරගන්න පුළුවන්. කොහොමද? this dot state එකට assign කරගන්න අර state එකේ opposite එක. ඒත් හරි ටීම්. දැක්කද? ඔතන ඉගෙන ගන්න ඕනේ මොකද්ද? ng if එක ඇයි අපි use කරන්නේ ටීම්? ටීම් ඒක අපි use කරන්නේ මොන හේතුවටද? අපිට තියෙන එලිමන්ට් එකක් DOM එකෙන් අයින් කරන්න පුළුවන්. එහෙම නැත්නම් DOM එකට add කරන්න පුළුවන්. අපි මේ වැඩේ පොඩ්ඩක් බලමුද ඇත්තටම වෙනවද කියලා. මම යනවා ටීම් මගේ එලිමන්ට්ස් වලට. ස්ටයිල් පොඩ්ඩක් පහළට අරගෙන බොඩි එක expand කරගන්නවා. approved. මෙන්න තියෙනවා. බටන් එක අර එලිමන්ට් එක නෑනේ. මම refresh කරගන්නවා. මෙන්න තියෙනවා පේනවද? කමෙන්ට් කරලා වගේ එලිමන්ට් එකක්. මම ටීම් මෙතන කර්සර් එකෙන් මෙයාව අල්ල ගන්නවා. මෙන්න තියෙනවා මගේ එලිමන්ට් එක. දැක්කද? මෙතන highlight වෙලා පේනවා.
මම ටීම් බටන් එක ක්ලික් කරනවා. හොඳට බලන් ඉන්න මෙන්න මෙයා දිහා. මම උතන පොඩි මාක් එකක් උදා ගන්නම්. මෙන්න මෙයා ගැන div එක ගැන මම ටීම් බටන් එක ක්ලික් කරනවා. බලන්න. එයා නෑනේ ටීම්. DOM එකෙන් අයින් වෙලා ගියා. දැන් ඔයාලා කියන්න බලන්න ඔතන අපිට ගොඩක් effective අර event binding එකක් නෙමෙයි. class binding එකක් වගේ use කරලා element එක hide කරගන්න එකද මෙන්න මේ වගේ structural binding එකක් use කරලා element එකක් hide කරගන්න එකද effective කොයි වැඩේද performance පැත්තෙන් අපේ DOM එකට weight එකක් අඩුවෙන් දෙන්නේ කවුද හිතා ගන්න බැයිද team බලන්න ng if එක use කරාට පස්සේ මොකක්ද උනේ DOM එකෙන්ම අයින් කරලා යනවා මෙයාට එතකොට අර extra දෙයක් තියාගෙන ඉන්න ඕනේ නෑ නේද ඇත්තටම අයියේ load එනකොට performance අවුලක් නැද්ද ඒ කියන්නේ මල්ලි ප්‍රොජෙක්ට් එක ඉනිෂියලයිස් වෙද්දිද ඒෂාන් නෑ මල්ලි ඒක පොඩි එලිමන්ට් එකක්නේ ඊට වඩා එෆෙක්ට් එකක් වෙනවා අතන අනවශ්‍ය දෙයක් තියාගෙන ඉන්නේ ඒ දෙක අර මේ කියන්නේ සාපේක්ෂව බලද්දී මේක ටිකක් අපිට වාසිදායකයි මල්ලි සාපේක්ෂව ඔයාට ඕනනම් ටීම් මේ බටන් එකේ ටෙක්ස්ට් එකත් ඔහොම චේන්ජ් කරලා දාන්න පුළුවන් මෙන්න මේ විදියට ඉන්ටර්පලේෂන් එකක් යූස් කරලා මම කියනවා ස්ටේට් එක true නම් hide now කරන්න බටන් එක මොකද මේ වෙලාවේ අර box එක appear වෙනවා එහෙනම් hide කරන්න option එක දෙන්න ඕනි hide now එහෙම නැත්තම් කොහොමද කියන්නේ කෝලන් එකක් දාලා ඔන්න මම කියනවා එතන මෙහෙම දෙයක් show now ඔන්න ටීම් මම ආයි browser එකට ගියොත් ඔකත් වැඩ කරනවා මෙන්න show කරන්න ඕන නම් press කරන්නලු දැන් hide කරන්න ඕන නම් press කරන්නලු ඔන්න වැඩේ හරි අපි එහෙනම් ඔන්න structural binding ගැන කතා කරා අපි ඊළඟට කතා කරන්න යනවා optional chaining ගැන ඊට පස්සේ අපි කතා ඉවර කරනවා අද optional chaining ගැන කතා කරන්න යන්නේ මේක try කරලා බලන්න විනාඩියක් දෙන්න මම message එකක් තියෙනවා එතකම් බලන්නම් හරි කියලා
හරිනේ ටීම්. අපි ඉස්සරහට යන්. ටීම් අපි කතා කරන්න යන්නේ ඔප්ෂනල් චේනින් ගැන. මේ ඔයාලට ඕන නම් මේ මෙතන මේ ෆන්ක්ෂන් එකකට සපෝට් එක ගන්න නැතුව වැඩේ කරන්න පුළුවන්. මෙතන කෙලින්ම කියන්න පුළුවන් ක්ලික් කරොත් ස්ටේට් එක ගන්න එයාට අසයින් කරගන්න ස්ටේට් එකේ ඔපොසිට් එක. එච්චරයි. ඕකත් වැඩ කරනවා. මේ වැඩ කරනවා. එහෙම ගන්න පුළුවන්. පොඩි අයිඩියා එකක් තියාගන්න. අපි කතා කරන්න යන්නේ ටීම් ඔප්ෂනල් චේනින් ගැන. මෙහෙම හිතන්නකෝ මම ඔක එක්සාම්පල් එකක් එක්ක මොකද වෙන්නේ කියලා කතා කරන්න. ටීම් මම මේ දේවල් ඔක්කොම අයින් කරගන්නවා. මේකෙත් මෙන්න මේ ඇප් කම්පොනන්ට් කියන ක්ලාස් එකේ තියෙන දේවල් ටික අයින් කරගන්නවා. මං හදාගන්නවා ටීම් unordered list එකක්. ඕක ඇතුලේ තියාගන්නවා list item එකක්. හරි මෙතෙන්ට data ගේන්නේ මෙන්න මේ මගේ TypeScript ෆයිල් එකෙන්. කස්ටමර්ස්ලා සෙට් එකක් ඉන්නවා. අපි නේද ස්ටුඩන්ට්ලා ගමු. ස්ටුඩන්ට්ස් සෙට් එකක් ඉන්නවා. මේක string array එකක්. sorry. හරි string array එකක්. මේ array එකේ තියෙන්නේ string නෙවෙයි අපි any type තියාගමු ඈ ටීම්. objects තියෙන්නේ name එක තියෙනවා ස්ටුඩන්ට් ගේ. පළවෙනි ස්ටුඩන්ට් මෙයාගේ නම ගිහාන්. එතකොට age එක තියෙනවා age එක 27. හරි. එතකොට අපි තව ස්ටුඩන්ට් කෙනෙක් තියාගමු. මේ ස්ටුඩන්ට් ගේ name එක තියෙනවා එයාගෙත්. name එක age නෙවෙයි name එක හේෂාන්. age එක අපි තියාගමු 24 වගේ තියාගමු. එතකොට තව ස්ටුඩන්ට් කෙනෙක් ඉන්නවා එයා ඉමාෂ්. name එක ඉමාෂ්. මෙයාගේ age එක එයාගෙත් අපි 24 වගේ තියාගමු. හරි. මට ඕනි වෙනවා මේ data ටික මේ පැත්තේ print කරගන්න. කොහොමද කරන්නේ? ටීම් මට පුළුවන් නේද interpolation use කරලා මෙන්න මේ විදිහට වැඩේ කරගන්න. ඔන්න මම මුලින්ම කියනවා name එකට interpolate කරන්න යන්නේ students කියන array එකේ. මම මේ මුලින්ම ගිහාන්ගේ data ගන්න යන්නේ 0 index එකේ. 0 index එකේ තියෙන object එකක්. ඒ object එකේ name එක. ඊට පස්සේ මම කියනවා straight line එකක් දාලා age එකත් ඔය line එකෙන් print කරන්න. ඔන්න තවත් interpolation එකක්. මට කරන්න තියෙන්නේ students කියන array එක ගන්නවා. ඒකේ 0 index එක ඒ කියන්නේ ගිහාන්ගේ data ගන්න යන්නේ. එතකොට ගිහාන්ගේ object එක හම්බ වෙනවා. ඔතන තියෙන age එක print කරන්න. දැන් ටීම් මට ඔය වැඩේම කරගන්න ඕනි කාටද? අනිත් දෙන්නටත්. මම කියනවා ඔන්න list එකක් දාගන්න.
හරි ඉන්ඩෙක්ස් එක ඔන්න චේන්ජ් කරා එකනේ හේෂාන්ගේ එක මම තව ලිස්ට් එකක් දාගන්න ඉමාජ්ගේ දේවල් ටිකක් print කරගන්න ඉමාජ්ගේ ඉන්ඩෙක්ස් එක 2.1 මේක ඇරේ එකක්නේ 2 ඔන්න ටීම් මෙයත් 2 හරි දැන් ටීම් ප්‍රශ්නේ තියෙන්නේ බලන්න මේක වැඩ කරනවා මෙන්න 3 දෙනා print වෙනවා දැන් ප්‍රශ්නේ තියෙන්නේ ටීම් 3 දෙනෙක් වගේ නම් ඕක ප්‍රශ්නයක් නැහැ හිතන්නකෝ 1000ක් විතර තියෙනවා කියලා database එකකින් data fetch කරගන්නවා කියලා අපිට මේ approach එක ගන්න බෑ නේද මොකද්ද කරන්න පුළුවන් අපිට මෙහෙම දෙයක් කරන්න පුළුවන් නේද මෙතන data තියෙන බලන්න array එක මට මේ දේවල් ඉටරේට් කරගෙන ඇවිල්ලා මම මේ ගන්න approach එක නිකන් මේ ටෙක්නොලොජි පැත්තෙන් නැතුව කියන්නේ එකින් එක ගන්නවා ඉටරේට් කර කර ඊට පස්සේ ඔය හැදෙන එක කස්ටමර් කෙනෙක් එද්දී ක්‍රියේට් කරගන්න කියනවා අලුත් ලිස්ට් එලිමන්ට් එකක් ලිස්ට් එකක් මෙන්න මේ වගේ ලිස්ට් අයිටම් එකක් ඒගොල්ලෝ ඒක ඇතුළට දාගන්න කියනවා ඒ එන කස්ටමර්ගේ විස්තර ටික දැන් ඊළඟට තව කස්ටමර් කෙනෙක් එනවා නම් ඒකත් ඩයිනමිකලි ක්‍රියේට් කරගන්න කියලා කියනවා. තුන්වෙනි කෙනාටත් මම ඕකම කරගන්න කියනවා. ওই process එකේ මම ගියොත් මට මේ වැඩේ මෙච්චර ප්‍රශ්නයක් නොවි කරගන්න පුළුවන් කියන එක ඔයාලට තේරෙනවද? අපි ඔය වගේ දේවල් කරානේ Java වලින් අර FX project එකම හදද්දි මතකද? JavaScript එකත් කරා අපි. හරි. මම එහෙනම් ඔන්න ඔය approach එක ගන්න විදිය බලන්න. මම ගන්නවා මෙතෙන්ට මෙන්න මෙහෙම දෙයක්. මම කියනවා ලිස්ට් අයිටම් එකක් හදාගන්න. කියනවා ng4 අන්න මම ඉටරේට් කරන්න ගන්න ඔප්ෂන් එක ng4 දැන් ටීම් මේක වැඩ කරන්නේ සාමාන්‍යයෙන් අර 4 ඔෆ් එක මතකද? ඇයි 4 ඔෆ් එකයි ඉන්නේ? තව තිබ්බ අපිට 4 ඉන් කියලා එක්කුයි. ඇයි ওই දෙක යූස් කරේ? ඔෆ් එකයි යූස් කරේ ඉන් එකයි යූස් කරේ. හරියට හරි ඉන්ඩ් එක අපි ඉන් එක යූස් කරන්නේ ඇයි? ඉන්ඩෙක්ස් බේස් ඇක්සස් කරන්න. හැබැයි අපිට ඔෆ් එක යූස් කරන්න පුළුවන් මොකටද? ඔබ්ජෙක්ට් අතර දේවල් ඇක්සස් කරන්න. දැන් මෙතන මේ ng4 එකෙන් අපි array එකේ තියෙන දේවල් අරන් දෙනවා. දැන් ඊට පස්සේ මට ඕන වෙනවා මේ property දෙක ඇක්සස් කරගන්න. මාර වැඩි. ඒක කොහොමද කරගන්නේ? එතන මට ඔෆ් එකක්ද 4 එකක්ද මේ ඉන් එකක්ද යූස් කරන්න පුළුවන් හේෂාන්. පොඩ්ඩක් කියන්න බලන්න. මට මතක නෑ ඒකයි. ඉන් එකක්ද ඔෆ් එකක්ද යූස් කරන්න පුළුවන් දැන්. ඔෆ් එකක් නේ. මොකද මේ array එක ඇතුලේ තියෙන්නේ මොනවද? objects තියෙන්නේ. එහෙනම් ඔන්න මම ඔෆ් එකට යනවා. මම කියනවා let temp data කියලා variable එකක් ගන්න. temp students. අර ඊට පස්සේ off කොහෙන්ද ගන්නෙ? customers ලගෙන්. customers ලා නේ sorry student ලා. students ලා. දැක්කද? දැන් ටීම් මේ ඔබ්ජෙක්ට් එක ඇතුලේ දේවල් දෙකක් තියෙනවා. එක එක ගලව දෙනවා මට මේ පැත්තට. මම කියනවා name එක ගන්න. ඔබ්ජෙක්ට් දෙන්නේ array එක ඇතුලේ තියෙන ඔබ්ජෙක්ට් ටීම් එක සමා වෙන්න. name එක මට print කරන්න පුළුවන් මේ වෙලාවේ temp student අල්ලගෙන ඉන්න ස්ටුඩන්ට්ව ගන්න එයාගේ තියෙන නේම් එක මට ඕනේ. ඒ වගේම
ඔන්න මං ස්ට්‍රේට් ලයින් එකක් දාලා කියනවා කලින් වගේම ටෙම්ප් ස්ටුඩන්ට් ගන්න එයාගේ ඒජ් එක ගන්න. වැඩේ හරිති. ඔන්න බලන්න. ඒත් ඒ විදිහටම ලෝඩ් වෙනවනේ. බලන්න අපි එක එලිමන්ට් එකක් ක්‍රියේට් කරේ. මෙතනින් ng4 එකක් දානවා. අපි ඊට පස්සේ කියන්න ඕනි කොහොමද ඉටරේට් කරන්නේ. මේක ඇතුලේ ඇරේ එක ඇතුලේ තියෙන ඔබ්ජෙක්ට් නේ. එහෙනම් අපිට for එකට යන්න වෙන්නේ නේ. in එකට යන්න බෑ. in එකට යනවා නම් අපිට ඇරේ එකකින් වයි කරගන්න පුළුවන් නේ. ඒ කියන්නේ index base මොනවා හරි access කරනවා නම් අපිට in එකක් use කරන්න පුළුවන් නේ. ඕවා මතක නැත්නම් JavaScript පැත්තට පොඩ්ඩක් ගිහලා ඔළුව දාලා එන්න. රෙකෝඩින් ටිකක් ෂෙයා කරලා තියෙන්නේ. බලන්න පොඩ්ඩක්. මොකද JavaScript ටික ඕනි, TypeScript ටිකත් ඕනි මේ වැඩේ කරගන්න. හරි වැඩේ තේරුණා නේද? ඔයාලට මොනවා හරි ඉන්ඩෙක්ස් එකක් වගේ ජෙනරේට් වෙන්න ඕන. ඒ කියන්නේ නම්බර් එකක් වගේ හැම රෝ එකකටම ඔයාලට කියන්න පුළුවන් මෙතෙන්ට ඇවිල්ලා in මෙතෙන්ට ඇවිල්ලා හැදෙන්න index as new කියලා එකට තියාගමු. ඔයාලට මෙතෙන්ට ඇවිල්ලා කියන්න තියෙන්නේ ඉන්ටර්පලේට් කරලා ඔය අලුතෙන් හදාගත්ත new කියන index එක view නෙවෙයි new කියන එක මෙතෙන්ට ඉන්ටර්පලේට් කරගන්න කියලා විතරයි කියන්න තියෙන්නේ. මෙන්න ටීම් අලුතෙන් ඉන්ඩෙක්ස් එකක් දැක්කද ජෙනරේට් වෙලා තියෙනවා. ඔයාලට ඔක එකකින් පටන් ගන්න ඕන නම් +1 +0 නේ +1. ඔන්න 1 2 3 කියලා දැන් view වෙනවා. ටීම් මම දැන් ඇත්තටම මෙතන කතා කරන්නේ optional chaining. එහෙම නැත්නම් safe navigate එකක් ගන්නෙ. හිතන්න මේ පැත්තෙන් data එකක් එන්නේ නැති වෙන්න පුළුවන් නේ. දැන් මෙන්න මේ name එක එන්නේ නැති වෙන්න පුළුවන්. මොකද කරන්නේ මේ වෙලාවට? ඔයාට කියන්න තියෙන්නේ මෙන්න මේ වගේ safe operate එකක් දාගන්න. data එකක් ආවේ නැත්තම් error එකක් එන්න එපා. ඒ placeholder එක එහෙම තියලා තියන්න. මෙතෙන්ටත් ඔයාට කියන්න පුළුවන්. මෙන්න මේ විදියට object එකක් ආවේ නැත්තම් null එකක් ආවොත් placeholder එක එහෙම තියන්න. වැඩේ තේරුණා නේද? ඔන්න ඕකට තමයි කියන්නේ optional chaining. එහෙම නැත්තම් safe navigation කියලාත් අපි කියනවා. මෙන්න මේකට මේ ng4 කියන්නේ directive එකක්. අපි ඉස්සරහදී හම් වෙන පාඩයක් අපි directive custom හදන්න තියෙනවා. අපි බලමු ඒක. message එකක් තියෙනවා බලමු. ඕ මල්ලි අපි අනිත් එක ගැන ඉස්සරහදී කතා කරමු. අපිට ඒක ප්‍රොජෙක්ට් එකත් එක්ක වගේ තමයි try කරන්න හම් වෙන්නේ. අපි ඒක ඉස්සරහට බලමු. දෙකක් තියෙනවා එහෙම. safe navigation operator මේකට කියන්නේ. safe navigation operator. හරි අද කරපු ටික තේරුණාද? ඔන්න ওই ටික තමයි කතා කරන්න තියෙන්නේ. අපි එතකොට මොඩියුල්ස් ටික අපි අන්තිමේට තියාගමු ටීම් ප්‍රොජෙක්ට් එකත් එක්ක හරි කතා ගන්න. එහෙම නැති වුණොත් අපි අන්තිමේටම කතා කරමු ටයිම් එක බලලා. අපි බලමු ඊළඟ දවසේ අපි කන්ටෙන්ට් එක ඉස්සරහට කතා කරමු. ප්‍රශ්න මොනවා හරි තියෙනවද දාන්නකෝ. මට විනාඩියක් දෙන්න. හරි ප්‍රශ්නයක් අහනවා ngif එකයි structural directive එක ගැනයි Angular signals ගැනයි වෙනස. හරි
මල්ලි අහන්නේ මෙන්න මේ ng if එක ගැන අපි දන්නවනේ. ඒ කියන්නේ අපිට තියෙන අපේ මොනවා හරි UI එකේ තියෙන එලිමන්ට් අපිට හයිඩ් කරන්න, ඒ කියන්නේ රිමූව් කරන්න, ඇඩ් කරන්න තියෙන ඩිරෙක්ටරිව් එකක්. ඒක ගැන දන්නවනේ නේද? හරි. අරකත් ඔය වගේ දෙයක්. හැබැයි උතන රිමූව් කරන්නේ නැහැ මල්ලි. ඒ කියන්නේ මේ එලිමන්ට් එකක් මොන හරි UI එක පාර්ට් එකක් කම්පොනන්ට් එකක් වෙන්න පුළුවන්. ඔයාට පුළුවන් මොකක් හරි කන්ඩිෂන් එකක් මත රෙන්ඩර් කරනවද නැද්ද? UI එකෙන් අයින් වෙන්නේ නැහැ. ඒ කියන්නේ DOM එකෙන් අයින් වෙන්නේ නැහැ. UI එකට රෙන්ඩර් කරනවද නැද්ද කියන එක ඩිසයිඩ් කරන්න පුළුවන්. අපිට සිග්නල්ස් ගැන කතා කරන්න තියෙනවා ඉස්සරහදී. සිග්නල්ස්. ඕක ඇන්ගියුලර් සිග්නල්ස් කියලා කියන්නේ. තේරෙනවද? අරකෙත් ඒ වගේම දෙයක් ගන්න පුළුවන්. හැබැයි එතන අර DOM එකෙන් අයින් කරන්නේ නැහැ මල්ලි. මෙතන ng if එකෙන් අයින් කරනවා. ඔය දෙකේ වෙනස ඕක. ක්ලියර් නේද? හරි. තව ප්‍රශ්න මොනවා හරි තියෙනවද? performance කොහොමද? ඒ කියන්නේ අර මල්ලි මේක ng if එක ටිකක් අපිට performance පැත්තෙන් effective නේ. මොකද DOM එකෙන් අයින් කරලම දානවනේ. අතනදි නෑ. තියාගෙන ඉන්නවා. හැබැයි රෙන්ඩර් කරන්නේ නෑ. DOM එකේ තියෙනවා. use case දෙකක් ඈ සමහර තැන්වල ඕක use කරන්න පුළුවන් අපිට සිග්නල් එක. ඕක මේ stand alone component එක එන්නේ modules වලදී modules තියෙති තිබ්බේ නෑ මට මතක හැටියට. Angular 16 පස්සේ 14 නේද stand alone component introduce කරන්නේ. ඕක එන්නේ 16 දී මට මතක හැටියට 16 දී හෝ 17 දී. හරි. එහෙනම් අපි හම්බ වෙනවා අඟහරුවාදා හෙට නෑ ටීම්. අඟහරුවාදා හම්බ වෙනවා. ඒක සැටර්ඩේ තියෙනවා බ්‍රහස්පතින්දා තියෙනවා. මේ අපි එහෙනම් අඟහරුවාදා හම්බෙමු. ඇංගියුලර් තියරි ටික මේ සතියවත් ඉවර කරන්න try එකක් දෙමු. මොකද ගොඩක් තියරි තියෙනවා ටීම්. මටත් දවසක් දෙයක් මිස් වුණා. හරි එහෙනම් good night team. වැට් ටික හොඳට කරගන්න. මොනවා ප්‍රශ්නයක් තිබ්බොත් කියන්න. මේ මොනවාම හරි ප්‍රශ්නයක් තිබ්බොත් කියන්න. මම try එකක් දෙනවා ඊළඟ දවසටවත් කලින් ඔයාලගේ රෙකෝඩින් ටික දෙන්න. ඒක දැන් කියන එකත් විහිළුවක් වගේනේ.